මේ ව්‍යාපෘති ප්‍රමාද වීමේ ප්‍රශ්නය ඔබතුමාලා සැලකිලිට භාජනය කරන්න. ඒකට ප්‍රධාන වශයෙන් පහුගිය කාලේ දිගටම අපිට ගේන හේතුව තමයි 2022-23 ආර්ථික බිඳවැටීම කියලා. ඒක තමයි. හැබැයි ඒකම කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් බලන්න මේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම විසින් අපිට වෙන හානි කීපයක් තියෙනවා. එකක් ඒ ව්‍යාපෘතියට අපි ඇස්තමේන්තු කරලද මුදලට වඩා වැඩි මුදලක් අපිට දරන්න වෙලා තියෙනවා. ඔයගොල්ලන්ගේ මම දැක්කා එක වාරි මාර්ග ව්‍යාපෘතියක් තිබුණා. ඇස්තමේන්තුව මිලියන 1560යි. දැන් ඇස්තමේන්තුව මිලියන 2950යි. ඒ කියන්නේ 1560 ආසන්න වශයෙන් දෙගුණයකට ආසන්න වෙලා තියෙනවා ව්‍යාපෘතිය ප්‍රමාදය විසින්. ඒතකොට ඒක අපේ රටේ පුරවැසියන්ගේ බදු මුදල් අපි දරන්න ඕන. නේද? ඒ කියන්නේ ව්‍යාපෘතිය අපි ඇස්තමේන්තුව හදනකොට තිබුණු වියදමට වඩා වැඩි වියදමක් කරන කාලය ගත වීම. යම් මුදලක් යෙදුවොත් ඒ මුදලින් ඉක්මනින් ප්‍රතිලාභ අවශ්‍යයි. හැබැයි ව්‍යාපෘතිය ප්‍රමාද වීමෙන් සිද්ධ වෙන දේ තමයි ප්‍රතිලාභෙන්න කාලය ගත වෙනවා. ඒක සාධාරණ නෑ ආණ්ඩුවේ බදු මුදල් වලට. තුන්වෙනි කරුණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වීම විසින් ඒ වසරේ වෙන් කරන දින මුදල් වියදම් කරන්න බැරි නම් ලබන වසරේ මුදල් වලින් ඒක දාන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා අපිට සිතුසේ අපිට මුදල් වියදම් කරන්න බෑ. එහෙම වියදම් කරන්න ඕනෙත් නෑ. අපි තාමත් ශක්තිමත් මූල්‍ය විනයක් ඇති කරලා තියෙනවා. අපි දන්නවා අපිට වියදම් කරන්න පුළුවන් ප්‍රාග්ධන විද කැපිටල් එක කොච්චරද? ලබන අවුරුද්ද අපිට වියදම් කරන්න පුළුවන් කැපිටල් එක බිලියන 1380යි. 104යි අපි සීලින් එක තියන් ඉන්නේ. ඒක අපි වැඩි කරන්නේ නැහැ. ඒ නිසාද අපි වැඩ කරන්නේ මූල්‍ය විනයක් එක්ක. ඒ නිසා අපේ වියදම් වල සීමාවන් තියෙනවා. සිතු පරිදි අපි ණය ගන්න යන්නෙත් නැහැ. අපි නාස්තිකාර ලෙස මේ වියදම් කරන්න යන්නෙත් නැහැ. වියදම් වල සීලින් එකක් තියෙනවා. ඒක ඇතුළේ අපි වියදම් කරනවා. ඒ නිසා මේ ව්‍යාපෘති අවසන් කිරීම විශාලතම වගකීම. එහෙම නැත්නම් වෙන දේ තමයි එකම ව්‍යාපෘතියකට අවස්ථා කීපයකදී මුදල් වෙන් කරන්න සිදුවීමෙන් වෙන දේ තමයි අනෙක් ව්‍යාපෘතීන් සඳහා අපිට වැය කළ යුතු මුදල් ඒකට හිලව් කරන්න සිද්ධ වෙනවා. ඒක හොඳ තත්වයක් නේ. ඒක දිගටම ගියොත් අපි ව්‍යාපෘති කීපයක හිර වෙලා තියෙන රටම. අලුත් ව්‍යාපෘතියකට යන්න බෑ. ඇයි? ඒ බජට් එකෙන් වෙන් කරපු මුදල් ටික වියදම් නොකර ගැනීම නිසා නේද? ඒ නිසා ඒකත් අපිට පාඩුවක් විදිහට තියෙනවා. ඒ නිසා මේ වෙන් කරන මුදල් ප්‍රතිපාදන වැය කිරීම කරේ තමුන්නාන්සලා අවධානය යොමු කරන්න. ඊළඟ අපිට ඩිජිටල් කරන ඉතා වැදගත්. අපි මේ ෆයිල් ගොඩ ගහන නේද? අපි අස්සන ගගහ ඒ මේසෙන් මේ මේසට ෆයිල් යන සංස්කෘතිය ඉතා වේගෙන් නතර කරන්න ඕන. ඒක වේගෙන් නතර කරන අපි ඩිජිටල් කරන්නට මාරු වෙන්න ඕන. අපි සැලැස්මක් වෙනවා ලබන අවුරුද්දේ ආණ්ඩුවත් එක්ක කරන සියලු ගනුදෙනු ආණ්ඩුවත් එක්ක ඇවිල්ලා කවුරු හරි කරන මූල්‍ය ගනුදෙනුවක් කරනවා නම් ඒ මූල්‍ය ගනුදෙනුව ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් කරා කරන්න ඕන කියලා. මේ රට ඉස්සරහට ගන්න නම් ඉතාමත් හොඳ නූතන රාජ්‍ය සේවයක් ඕන. ලෝකෙ දියුණු වෙච්ච හැම රටකම ඉතාමත් ශක්තිමත් නූතන භාවයක තිබුණු රාජ්‍ය සේවයක් තිබුණා. ඒ රාජ්‍ය සේවය තමයි මැදිහත් වෙලා තමයි මේ ආර්ථිකය මේ රට සමාජ ප්‍රශ්න මේ ඔක්කොම ඉස්සරහට විසඳන්නේ ඒගොල්ලෝ. හැබැයි අපේ රටේ වෙලා තියෙනදී රාජ්‍ය සේවය පැරණි දේ. ගතානුගතිකයි. මම දන්න සමහර තැන්වල තියෙන පුටු ප්‍රශ්න මත වෙලා තියෙනවා. පුටුව. මේ පුටුව ඒ සේවාවට අයිති පුටුව. ඒ පුටුව වෙන සේවක කෙනෙකුට වාඩි වෙන්න බෑ. පුටු ප්‍රශ්න විශාල ලෙස පැතිරලා තියෙනවා. හරිද? හොඳයි. හැබැයි අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න තමයි පුටුවට ඒ කැපැසිටි තියෙන කෙනෙක් නැතිකම. අපි ආණ්ඩුවක් හැටියට මුහුණ දෙන්න. පුටුව තියෙනවා. පුටුවට ඒ ධාරිතාව තියෙන කෙනෙක් නැහැ. හැබැයි රාජ්‍ය සේවය ඇතුළේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? පුටුව කාගේද? ඒවර පැරණි දේවල්. මේ පුටුව ලොකුද, කාමරේ ලොකුද, පොඩි කාමරයකද? හරිද? මේ වගේ මම වාහන ලොකු වාහනයක්ද, පොඩි වාහනයක්ද? වාහන කියන්නේ ගමනේ අවශ්‍යතාවය. ඒ නිසා මම හිතන්නේ අපි පොඩි ගතානුගතික පැරණි රාජ්‍ය යාන්ත්‍රණයක් අපිට තියෙනවා. ඔබතුමාලා පැරණි නෑ. හොඳයි. හරි. ඒක රාජ්‍ය යාන්ත්‍රණේ පැරණි රාජ්‍ය යාන්ත්‍රණයක් ඉතින් මේක නූතනත්වයට ගේන්න ඕන. එනිසා හොඳ වාහනයක්, හොඳ කොම්පියුටර් පදේ, හොඳ සිස්ටම් එකක් ඩිජිටල් කරන්නේ නේද? මේක කරන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ අපි ඒ පිළිබඳ මේ සැරේ අයවැය ලේඛන අපි වැඩි අවධානය යොමු කරන නූතන රාජ්‍ය සේවයක් ගොඩනගන්න.